හැලෝ කොහමද ඔන්න අද මම චූටි මිනි ව්ලොග් එකකින් එකතු වෙන්න හිතුවා. වැඩි බිඩි ගාලා මේ ලෑස්ති වෙලා යන්නේ මාකට් එකට. අපිත් ඉතින් තනියෙන් වැඩ කරලා පුරුදු වෙන්න එපයි නේද? මාකට් එකට ගිහින් තනියෙන් ගිහලා බඩු ටිකක් ගෙන කරන් ලොකු දෙයක් නෙමෙයි ඉතින්. ඔන්න මං ගිහිල්ලා තාව බඩු ගාක් කරන්න. ඉතින් හරි ආස දෙයක් තමයි තනියෙම ගිහිල්ලා එක එක එළවලු ಜಾති තෝරලා අරගෙන එන්න ඉතින්. ඒ වගේ දේවල් වලට මම ආසයි. හරි ඒවම කරලා දාන්නකෝ. අද අපි බලමු දවල් කෑම එක කොහොමද මම හදන්නේ කියලා. මම ගත්ත රතු හාල් මොකද අපේ ගෙදර වැඩි සුදු හාල් කන්නේ නැහැ. ඒ අතරතුර උණු කරලා නිවාගත්ත වතුරත් ගුරුලීතුවට දාගත්තා. උදේට මම බොන පපාය ජූස් එකත් මෙන්න මේ විදියට හදාගත්තා. ඔයාලත් උදේට පුරුදු වෙන මොනවා හරි පළතුරු ඩ්‍රින්ක් එකක් බොන්න. තවත් ලස්සන වෙන්න නම් ඉතින් බොන්න. මේ වැඩ ටිකත් කරන අතරතුර ඉතින් මගේ උදේට ගන්න සීරියල් එකත් ඔය ගමම්ම හදාගත්තා. උදේට හැමදාම බත් කන්නේ නැතුව ඉතින් සැහැල්ලු ආහාර වේලක් ගන්න. එතකොට අපේ බොඩි එක, ඒ වගේම ස්කින් එක තව ලෙඩ වලින් ආරක්ෂා වෙන්න හැම දෙයකටම හොඳයි. එතන මම සීරියල් හැඳි 4ක් ගත්තා. මම සාමාන්‍යයෙන් උදේට සීරියල් හැඳි 4යි කන්නේ. හරි ඉතින් ඒක හරියනකම් අපි ඒක පැත්තකින් තියලා අපි බලමු අද මොනවාද අපි දවල් කෑමට හදන්නේ කියලා. මම අද හදනවා රතු හාලේ බතට පරිප්පු වලට නිවිති දාලා කිරට ඊට පස්සේ ආබු අලයි කොලයි එකට තෙල් දාලා ඒකටම කරවල ටිකකුත් එකතු කරනවා. තව මං ආසම කෑමක් අද හදනවා. කරවිල එකට අර්තාපල ගෙඩියකුත් දාලා කිරි දාලා හින්දවල ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අද කෑම එක හැදෙන්නේ. ඉතින් බලමු කොහොමද අද කෑම එක හදන්නේ. ඊට කලින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක, ඒ කියන්නේ රකාලි YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න පුළුවන්. ඔයාලා කෑම ටික හදන්න කලින් කපලා කොටලා ඒ ටික ලස්සනට පිළිවෙලට තියාගන්න. එතකොට ඇත්තටම කෑම හදන්න හරි ආසයි. ඒකයි කම්මැලි දෙයක් නේ කෑම හදනවා කියන එක. ඒ කම්මැලිකම ඇති වෙන්න එක හේතුවක් තමයි ඒක පිළිවෙලට කරන්නේ නැති එක. ඉතින් හරියට කපලා කොටලා ඒ ටික තියාගෙන පැත්තක කරලා තිබ්බට පස්සේ ඒක උයා ගන්න වෙලාවට හරිම ලේසි. ඒකට හරි ආසාවෙන් උයන්නත් පුළුවන්. ඕනේ ඉතින් මේ විදිහට තෙල් ටික රත් වෙනකොට කරවල ටික දාන්න, ලුණු ටික දාන්න, තව මොනවාද සුදු ලුණු දාන්න. ඉතින් ඔය ටික දාලා රම්පේ කරපිංචේ කැමති නම් මිරිස් දාලා තක්කාලිත් දාලා මට නම් හැම දෙයකටම තක්කාලි ඕන දාන්න. ඒ ඉතින් මගේ කැමති විදිය. ඔයාලා කොහොමද දන්නේ? ඉතින් ඔයාලා කැමති විදියට දාන්න පුළුවන්. මේ සේරම දාලා හොඳට තෙලේ බැදගන්න. ඊට පස්සේ රාබු ටික එකතු කරන්න. රාබු ටික හොඳට තෙලේ බැදුනට පස්සේ තමයි රාබු කොළ ටික එකතු කරන්නේ. එතන මම කොත්තමල්ලි යට දානවා දැක්ක නේද? ඉතින් මම නම් සාමාන්‍යයෙන් එළවලු වලට දානවා. ඔයාලට කැමති නම් විතරක් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගම්මිරිස් කුඩු ටිකයි, කෑලි මිරිස් ටිකයි, තව කහ කුඩු ටිකයි ඔයාලට රස අනුව ලුණුයි එකතු කරලා මේක හදාගන්න. ලොකු දෙයක් නෑ. ඉතින් හරිම ලේසි. ඊළඟට අපි පරිප්පු එක හදමු. පරිප්පු එකට මම නිවිති දානවා. මොකද නිවිති වල හොඳ යකඩ තියෙන නිසා අපිට ගොඩාක් ඇඟට අවශ්‍යයි යකඩ. ඒකනේ අපිට පුළුවන් හැම වෙලාවකම නිවිති කන්න කියන්නේ. පරිප්පු එකට කහ මිරිස් කුඩු, මම මිරිස් කුඩු නම් හරිම පොඩ්ඩයි පාවිච්චි කරන්නේ. 3-5 දාන්න කැමතියි 3-5 දාන්න. මම 3-5 පාවිච්චි කරන්නේ නැහැ. ලුණු කුඩු ඒ වගේම කරපිංචා, රම්පේ, එතකොට තව ඔයාලා දාන්න කැමති දේවල් දාගන්න. පරිප්පු එක ටිකක් ඉදීගෙන ආවට පස්සේ තමයි මම ඒකට දාන්න කොළ ටික. ඊට කලින් නිවිති කොලේ තියෙන අර දඬු වගේ ටික පොඩියට කපලා පරිප්පු එක ලිපේ තියෙන වෙලාවටම දාගන්න. එතකොට ඒක හොඳට ඉදෙනකොට පරිප්පු එක හොඳට මෙලෙක් වෙලා එනවා. පරිප්පු එක හරියනකම් ඔන්න මගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකට වතුර ටිකක් දැම්මා. අනිවාර්යෙන්ම අපි ගස් කොළන් වලටත් ආදරේ වෙන්න ඕන. ඔන්න ඔය අතරේ මගේ පරිප්පු එකත් ඉදීගෙන එනවා. ඉතින් බලමුකෝ කොහොමද කියලා. දැන් පේනව නේද ඔයාලට? අර දඬු ටික වගේ තියෙන ටික දැන් ටිකක් මෙලෙක් වෙලා. ඔන්න ඊළඟට දැන් තමයි අර නිවිති කොළ ටික උඩට දාන්න. එතකොට පරිප්පු එක උගාක් රසට රස විතරක්ම නෙමෙයි නිවිති වල තියෙන ගුණේ ඒ විදියටම තියෙනවා. ඒකනේ කියන්නේ වැඩි එළවලු තම්බන්න එපා කියලා. ඊට පස්සේ අන්තිමට ඉතින් ඔයාලා මිටි කිරි ටික එකතු කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට පරිප්පු එක හැදෙනවා. අනිවාර්යයෙන්ම මම කරන දෙයක් තමයි එළවලුවක් හැදුනට පස්සේ ඒකට උඩින් කුරුඳු කුඩු ටිකක් දාන එක. මොකද ඒක ඇත්තටම හොඳයි. හරි ඊළඟට අපි බලමු මං ආසම කෑම එක හදන්න මොනවද දන්නවද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ කරවිල. මේ වගේ තෙල් චුට්ටක්
රත් වෙන්න තියලා ඒකට මම නම් කොතමල්ලි ඇට ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ කරපිංචා රම්පේ සුදු ලුණු එතකොට ඔයාලට ඕන මිරිස් ඒව එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කරවිල එක හදනවා නම් මට ටිකක් තිත්තරහක් තියෙන්න ඕන. සමහරව ඉතින් තිත්තරහට කැමති නැහැ. ඒක තිත්තරහ අයින් කරන්න ඕනම නම් පොල් ගෙඩියේ වතුර තියෙන්නේ වතුර එකට ටිකක් පෙඟෙන්න දාලා අරගන්න. එතකොට තිත්ත ගතිය යනවා ටිකක්. ඔයාලා කැමති විදිහක් තමයි. ඊට පස්සේ මේ ටික හොඳට තෙලේ බැදුනට පස්සේ කපාගත්තු අර්තාපල් අලයි කරවිලා එකට දාලා එකට ඕන නම් සහ තමන් කැමති විදිහට මිරිස් කුඩු දාලා එතකොට තව 3-5 දාලා කහ ගම්මිරිස් කුඩු ලුණු ඒ වගේම මං ගොරක පොඩ්ඩකුත් එකතු කරා. මොකද මම ආසයි ගොරකක් දාන්නට පස්සේ ඒකේ අර අමුතු රසක් එනවා. අන්නේ රසට මං හරිම කැමතියි. මේ සේරම ටික දාලා මිටි කිරිත් දාලා මිටි කිරියෙන් තමයි මම කරවිල එක තඹ ගත්තේ. ඉතින් ඒක මම ටිකක් හින්දුවා. ඔන්න ඔය විදිහට තමයි මගේ සිම්පල් කෑම වේල හැදුවේ. ඉතින් බලන්න කොහොමද කියලා. ඔන්න මේ විදිහට තමයි කෑම ටික ලෑස්ති වුනේ. ඉතින් බලමු කෑම ටිකේ රස කියලා. හරි ඉතින් ඔන්න බෙදාගත්තා. දැන් තියෙන්නේ කන්න තමයි. බලමු කාලා රසයිද කියලා. මම හදන කෑම සාමාන්‍යයෙන් රහ නැති වෙන්නේ නැහැ. ඉතින් හුඟක් අය කියනවා රසයි කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. බයි බයි.